වෙනදට වඩා කලින්ම ඉර පහළ තියෙන දවස් තමයි මේ ගෙවිලා යන්නේ. ඉතින් අදත් එහෙම උදේවරුවක් තමයි මම මේ පෙන්වන්න හදන්නේ. මේ උදේ 6 කාලට විතර. මගේ මෝර්නින් රුටීන් එක මම මේ දවස්වල වෙනස් කරගෙන තියෙනවා. මම තේක බීපු ගමන් ඇවිල්ලා මගේ බාල් ටික බලන්න තමයි දැන් පුරුදු වෙලා ඉන්නේ. ඊට පස්සේ මම ආවේ උදේට හදන කෑම ලෑස්ති කරන්න. චිකන් මාළු වගේ දෙයක් හදනවා නම් මම ඒක කලින් දවසේ රෑම ෆ්‍රීසර් එකෙන් අරගෙන ට්‍රේ එකට දාලා තියලා තමයි උදේට ගන්න. ඒක මට උදේට උයද්දි ලේසි වෙන නිසා. කලින් දවසේ රෑම ඩස්බින් එක අස් කරලා ඒක සෝදලා වේලෙන්න තියලා තමයි ආපහු උදේට ගන්නෙ. මොකද නැත්තම් මට පරණ ඉඳුල් එහෙම තිබ්බොත් උදේට ඒක දකිද්දි නම් හරිම අකමැති මම ඒකට. තව අපිට වැදගත්ම වෙන දේ තමයි අපි රෑ උයන දේවල් රෑම අස් කරලා කුසිය ක්ලීන් කරලා නින්දට යන එක. එතකොට අපි උදේට ආපහු කුසියට එද්දි ලස්සන ක්ලීන් කුසියක් දකිද්දි උයන්නත් ආසයි, උදේ නැගිට්ටමත් හරිම ෆ්‍රෙෂ් විදියට වැඩ ටික අපිට පටන් ගන්න පුළුවන්. මම හවුස් වයිෆ් කෙනෙක් විදියට මං ආසම දේ තමයි මගේ ගෙදර ලස්සනට පිරිසිදුව තියාගන්න එක. මම හැමතිස්සෙම බලන්නේ මගේ හස්බන්ඩ්ට බබාට ලස්සනට නිදහසේ ඉන්න පුළුවන් විදියට මගේ ගේ ඇතුළ ලස්සන පරිසරයකින් හදලා තියන්න. සමහර දවස් තියෙනවා උයන්න කම්මැලි, ගෙදර වැඩ කරගන්න කම්මැලි. ඉතින් රෙස්ට් එකක් ඕනේ කියලා හිතන දවස් ගොඩාරියක් එනවා එක දිගට වැඩ කරාට පස්සේ. එහෙම හිතුනහම මම කරන්නේ මගේ ගෙදර ගොඩාක් දේවල් වෙනස් කරගන්නවා. විශේෂයෙන්ම කුස්සිය. වැඩ කරන්න කම්මැලි හිතුනම උයන්න කම්මැලි හිතුනම මං කුස්සියේ ගොඩාක් දේවල් වෙනස් කරනවා. තියෙන තැන් වෙනස් කරනවා, තියෙන බඩු වෙනස් කරනවා. එක්කෝ අලුතින් කුස්සියට බඩු ගෙනත් තියෙනවා. ඒ වගේ මගේ මනස චුට්ටක් හෙට මෙහෙට චේන්ජ් එකක් දාගන්න ඕන නිසා මම ඒ වගේ චූටි වෙනස් කිරීම් කරනවා. වෙනස්කම් කියලා කියන්නේ ලොකු බඩු ගෙනත් තියෙන එක නෙමෙයි. චූටි මල් වාස් එකක්, මල් පැලයක්, එතකොට ස්පයිසි බොටල්ස් ටිකක්, ඒ වගේ අලුතින් මම චූටි දේවල් කුස්සියට ගෙනත් තියෙනවා. නැත්තම් ගෙදර පරිසරය ලස්සන වෙන්න මොනවාම හරි මං ගෙනත් තියන්න බලනවා. හස්බන්ඩ් ගොඩක් වෙලාවට ගෙදර නැති නිසා මම මටයි බබාටයි කෑම එකපාර තමයි හදාගන්නේ. බබාගේ කෑම නම් මම සැරෙන් සැරේ හදලා දෙනවා. එයා කැමති දේවල්. හැබැයි මට මම එකපාර තමයි කෑම හදාගන්නේ. ගෙදර ඉන්නකොට දවසේ වැඩිපුරම ආසාවෙන් කරන දේ තමයි හස්බන්ඩ්ටයි බබාටයි රසට කෑම හදලා දෙන එක. ඉතින් මම දන්නවා හස්බන්ඩ්යි බබායි දෙන්නම මං හදන කෑම කන්න ගොඩාක් කැමතියි කියලා. මගේ ජීවිතේ ලොකුම මොටිවේෂන් එක තමයි මම ජීවත් වෙන්නේ මං වෙනුවෙන් ජීවත් වෙන තවත් දෙන්නෙක්ව සතුටින් තියන්න ඕනි කියන එක. ඒ වගේම ඒ දෙන්නව සතුටින් තියන්න නම් මමත් සතුටින් ඉන්න ඕනි කියන කාරණය. සතුට කියන දේ පටන් ගන්නේ අපේ පුංචි පවුල ඇතුලෙන්. අපි අපිව සතුටින් තියාගන්න තරමට අපිට පුළුවන් අපිත් එක්ක බැඳිලා ඉන්න අනිත් අයව අම්මා තාත්තා නෑදෑයෝ අපේ යාළුවෝ ඒ හැමෝමත් එක්ක සතුටින් ගනුදෙනු කරන්න. ඉතින් මුලින්ම අපි මතක තියාගන්න ඕන අපි අපිව සතුටින් තියන්න. ගෑනු ළමෙක් අම්මා කෙනෙක් වුණාට පස්සේ තමයි මේ ලෝකේ තියෙන ලොකුම අභියෝගවලට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් මමත් ඒ අභියෝගවලට මුහුණ දෙන ගමන් තමයි ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ.
කාලයත් එක්ක අපි ආශ්‍රය කරන මිනිස්සුන්ගෙන් ටික දෙනෙක් විතරයි අපිට අන්තිමට ඉතුරු වෙන්නේ. මටත් එහෙමයි. ඉතින් මං ආශ්‍රය කරපු ගොඩාක් යාළුවන්ගෙන් අද බලද්දි මට හරියම පොඩි පිරිසක් තමයි ඇත්තටම මාත් එක්ක ඉන්නේ. ඉතින් මම තේරුම් අරන් තියෙනවා ඒ අය තමයි මාත් එක්ක ජීවිත කාලෙටම රැඳිලා ඉන්න මට ආදරය කරන මිනිස්සු කියලා. එහෙම මූණට එකක් පෙන්නලා හදවතේ තව දෙයක් තියාගෙන කතා කරන මිනිස්සු ආශ්‍රය කරනවට වඩා තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ජීවත් වෙන එක තමයි හොඳම දේ කියලායි මං හිතන්නේ. කෑම හදලා ඉවර වෙලා හස්බන්ඩ්යි බබයි නැගිටිනකන් මම වොෂ් එකක් දාගන්න තමයි හදන්නේ. මේ තමයි මං අලුතෙන් අපේ වොෂ් රූම් එකට ගෙනත් තිබ්බ ඉන්ඩෝර් ප්ලාන්ට් එක. මේක මං ගත්තේ මහරගම ලේඩි ජේ එකෙන්. නාලා ගෙදර අස් කරලා බුදු පහන තියලා තමයි මං දවසේ වැඩ පටන් ගන්නෙ. මේක මට හැමදාම පුරුද්දක් විදියට කරන්න වෙන්නේ නැහැ. මොකද සමහර දවස් තියෙනවා බබා වැඩි දවල් වෙනකන් නිදියන්නේ නැති. එහෙම දවසට මගේ වැඩ ටික පිළිවෙලට කරන්න බෑ මං හිතන් ඉන්න විදියටම. ඉතින් දැනුත් බබා හැරිලා ඉන්න නිසා එයාවත් ළඟින් තියාගෙනම තමයි එයාගේ උදේ කෑම රෙඩි කරන්නේ. ඉතින් අපි ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් හැමෝටම තෙරුවන් සරණයි.